ඉතින් දැනුත් බබා හම්බ වුණායින් පස්සේ තමයි රස්තියාදු කරන බබාට මාස 2යි තාම. ෂුවර් නෑ ඒක නැද්ද කියලා. පොඩි තාත්තකින් නැද්ද අවිජාතක ළමෙක් කරන්න දෙන්න බෑ. මගේ මන්දී එහෙම ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමා සමග විවාහ වන ලෙස හෝ එසේ නොමැතිනම් තම දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙස ඉල්ලා ගුවන් සේවිකාවක් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව පවරා ඇති නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසරත්න මහතා ඉදිරියේදී. විවාහ වීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සමග සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවෙක් සිටින බවද ඇය සිය පැමිණිල්ල මගින් අධිකරණයට දැනුම් දී තිබුණා. විවාහ වෙන බවට ඔහු තමන්ට පොරොන්දුව ලබා දුන් නමුත් ඔහු තමන් හා විවාහ ගිවිස නොගත් බවත් පසුව ඔහු තමාව හා දරුවාව අතහැර වෙන්ව සිටින බවද පවසන ඇය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන්ව විවාහ කර නොගන්නේ නම් දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙසට ඔහුට නියෝගයක් ලබා දෙන ලෙසයි. සිද්ධිය සැකකරුවෙකු වන චාමික කරුණාරත්න අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ මොහු අසනීප තත්වයෙන් පෙළෙන බැවින් නඩුව සඳහා සහභාගී නොවූ ඉදිරි නඩුවාරයේදී මොහු අධිකරණය හමුවේ පෙනී සිටින බවයි. පැමිණිලිකාර ගුවන් සේවිකාව හා සැකකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නඩුව දෙසැම්බර් 8 වන දින නැවත කැඳවීමට නියෝග කළා. චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා. එයා එයාගේ වගකීම් හැරහැරපු නිසා තමයි දැන් මම උසාවියට ඇවිල්ලා මේ පීතෘත්වයට තහවුරු කරන මේ ටෙස්ට් එකක් සහ මේන්ටනන්ස් ඉල්ලලා නඩුවක් දාලා තියෙන්නේ. එයා ඒක පැහැර හරිනවා. එයා ආදාවිත් නෑ නඩුවට සනීප නෑ කියලා. ඉතින් දැන් ඉදිරියට බලාපොරොත්තුවක් තියෙනවද එයා අධිකරණයට පෙනී ඉදී කියලා? ඒක මට ෂුවර් නෑ. මොකද එයා දැන් පළවෙනි ළමහා කාන්තා කාර්යාංශයේත් ඔය වගේම දවස් කිහිපයක් මාව රස්තියාදු කරා මම ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දී. ඉතින් දැනුත් බබා හම්බ වුණායින් පස්සේ තමයි රස්තියාදු කරන බබාට මාස 2යි තාම. ඒක නිසා ඉතින් ෂුවර් නෑ ඒක නැද්ද කියලා. මේ බබා මේ ලංකාවේ ජීවත් වෙන්න ඕනි. ඉතින් එයා කියනවා එයාගේ නම දෙන්න බෑ කියලා. ඒ වුණාට එයා තාත්තා කියලා මම දන්න නිසා තමයි මම DNA ටෙස්ට් එකකට නඩුවක් දාලා තියෙන්නේ. ඉතින් ලංකාවේ හැදෙන දරුවෙක් වශයෙන් තමන්ගේ තාත්තා කියන ඒ පුද්ගලයා දැනගෙන ඉන්න ඕනේ. තාත්තා කෙනෙක් නැතුව අවජාතක ළමයෙක් කරන්න දෙන්න බෑ. ඒක නිසා මම එයාගේ බලාපොරොත්තු වෙන්නේ එයාගේ පුරුෂයෙක් වශයෙන් තමන්ගේ වගකීම ඉටු කරන්න කියලා. එච්චරයි. වෙන මොකද බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම එයාගේ මන්දී එහෙම ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මිනිහෙක් වශයෙන් එයාගේ විරුද්ධව ඉටු කරන්න බැරි තමයි මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ.